මගේ බල්ලා නැත්නම් මගේ චූටි කෙනාලා මට පෙන්නන්න ඕන දේ බාද්දියට ඇයිදන්නද එයා නැත්තම් අපි ඉවරයි. දොරට ගහලා කෑ ගැහුවේ. එදා කුස්සිය දොරට ගහනවා මම හිතුවේ ඇතුළට ගන්න කියලා. මං ඊට පස්සේ කිව්වා මේකකින් අද හරියන්නේ නැහැ වැත්තක් එනවා අපි ගේ ඇතුළට තියාගමු කියලා ගන්න තමයි ලෑස්ති උනේ. ගන්න ඇවිල්ලා මෙයා බුරාගෙන යනවා මං හිතුවේ හොරෙක් ඇවිල්ලා කියලා. ඌ තමයි මගේ අපේ මේ හරියම ගෙලවුම් කාර්යය. මේ ඔබ දකින්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මස්පන්න නගරය. පසුගිය 27 වෙනිදා සිදු වූ නායයාමින් මේ නගරය පස්වලින් වැසී ගියා. මේ නිවසේ ඇති කළ චූටි නැමැති සුරතලා නිසා තෙන්නකෝන් ඇතුළු පවුලේ සමාජිකින්ට පමණක් නොවේ තවත් පිරිසකට දිවි බේරා ගැනීමට හැකි වී තිබෙනවා. කෑ ගාලේ වෙලකවා මේ ගෙදර ඉන්න ඔක්කොම එළියට එන්න නාය එනවා කියලා මං කෑ ගැහුවා. ඒ කෑ ගැහුවට පස්සේ මෙතන 11 දෙනෙක් හිටියා. ඒ 11 දෙනා මගේ ගෙදර මමයි නෝනයි අර ගෙදර ඉන්න අපේ දරුවෝ ටිකක් මං ගෙන්නගෙන ආවා වැඩි ආරස්සාවට මෙතෙන් දරුවෝයි මෙතන ඉන්න මගේ නැන්දම අරන් ගියා තෙද්ද ඇදගෙන අපි දාර ඔය බල්ලා කතා කරේ නැත්තම් එළියට එන්නේ නැහැ නේ අපි කාලා බුදිය ගන්නවනේ. ජීවිත බේරා ගැනීමට හැකි වුණත් විශාල දේපල හානියක් මේ නගරයට සිදු වී තිබෙනවා. තැපැල් කාර්යාලය සහ වෙළඳසැල් 13ක්, නිවාස 2ක්, බස් රථ 4කට සහ මස්පන්න නගරයේ බස් නැවතුම්පොළට මේ නාය යාමින් දැඩි ලෙස